ඔන්න ඒ වගේම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ස්වභාවික ආපදා පිළිබඳවත් රචනාවක් පැමිණීමේ ඉඩකඩක් තියෙනවා. ඉතින් මේ ස්වභාවික ආපදා ගැන කතා කරද්දී මේකෙදිත් ඔයා කලින් වගේම මේ ස්වභාවික ආපදා රචනාව ඡේද 5කට බෙදා ගන්න ඕනේ. එතකොට මේකේ මූලික වශයෙන් ආකර්ෂණීය මාතෘකාවක් යොදා ගන්න ඕනේ. මෙතනදී ඔයාගේ මාතෘකාව ගොඩාක් දික් වෙන්නත් බෑ. ගොඩාක් කොට වෙන්නත් බෑ. ඒක සාමාන්‍ය විදිහට ලස්සන මාතෘකාවක් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ස්වභාවික ආපදා වලකා ගනිමු. අන්න ඒ වගේ ලස්සන මාතෘකාවක් යොදා ගන්න පුළුවන්. ඊට වඩා ආකර්ෂණීය වෙන්නත් පුළුවන් වගේ මාතෘකාවක්. ඉතින් ඒ වගේම මේකෙදී ඔයා පළවෙනි ඡේදෙ විදිහට ස්වභාවික ආපදා කියන්නේ මොනවද කියන එක හඳුන්වන්න ඕනේ. ඒ වගේම ස්වභාවික ආපදා වර්ග මොනවද කියන එක විස්තර කරන්න ඕනේ. ඊළඟට අපි එනවා මේ ස්වභාවික ආපදා අතීතයේ ඇති වුණේ මොනවාද? ඔන්න නෝවාගේ කාලේ විශාල ගම් වතුරක් ආවා බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. ඒකේ වගේම 2004 දී ආව මහා සුනාමිය, ඒ වගේම බලගම්බාරේ දවස ආපු බැවින් ඉතිහාස ආගතය. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔයාට අතීත ඡේදෙ විස්තර කරන්න පුළුවන්. ඊළඟට වර්තමාන තත්ත්වය. වර්තමානයේ මේ ගම් වතුර මේ ආයාම ඇති වෙන්නේ හේතු මොනවාද? එතකොට මේ මොනවාද ඇති වුණා මේ ස්වභාවික ආපදා තත්ත්වයන් කියන එක විස්තර කරන්න පුළුවන්. ඊළඟට ඔයා ලියනවා මේ ස්වභාවික ආපදා හින්දා අපිට වෙච්ච හොඳ නරක නේද? ඉතින් ඒක හතරවෙනි ඡේදෙ විදිහට ඔයා ගන්නවා. ඊළඟට පුතේ පස්වෙනි ඡේදෙ විදිහට ඔයාට ලියන්න පුළුවන්. ඔන්න මේ ස්වභාවික ආපදා වළක්ව ගන්න ක්‍රම. එතකොට මේකෙදිත් අර කලින් වගේම හැඳින්වීම, ඊළඟට අතීත විස්තරය, මේ වර්තමාන විස්තරය, ඊට පස්සේ හොඳ නරක සහ කළ යුතු විය යුතු දේ සඳහන් කරන්න ඕනේ. ඉතින් මේ රචනා ටික ඔයා හොඳට බලාගෙන යන්න. මේවට කරුණු එකතු කරලා සංඛ්‍යා දත්ත වගේ දේවල් තියෙනවා ඇතුළත් කරගෙන ඔයාට මේ රචනාව සාර්ථකව විභාගෙදී ලියන්න පුළුවන් වෙයි. එහෙනම් ඔන්න අපි මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.